ජපානයේ පුරවැසි භාවය ගන්නකොට උගදනෙක් අහනවා විභාගයක් තියෙනවද කියලා. ඔව් විභාගයක් තියෙනවා. හැබැයි සමහර පළාත්වලට අනුව ඒ කෙනාගේ දැනීමත් එක්ක විභාගයක් තියන්නත් පුළුවන් නොතියන්නත් පුළුවන් පළාතුත් තියෙනවා. ඉතින් ඒක ඒ පළාත්වලට අනුව මේ තත්ත්වය වෙනස් වෙනවා. කොහොම වුණත් මේකට සූදානම් වෙන එක තමයි හොඳම දේ. විභාගයක් තිබ්බත් කමක් නෑ නැතත් කමක් නෑ කියලා කොහොම හරි කරලා භාෂාව හදා ගන්නවා නම් අපිට ජපානයේ ජීවත් වෙන එකටත් ඒකට පහසුවක් වෙනවා. ඊළඟ පුරවැසිභාවය ලබා ගන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. එතකොට අපි කබුසිකිගායිසා සුනගරු ආයතනයේ විදිහට අපේ ජපන් භාෂා උගන්නන ජපන් ජාතික සෙන්සෙ කෙනෙක් ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා. එතුමා මේ පුරවැසිභාවයට සම්බන්ධ විභාගයට ගැලපෙන විදිහට උත්තර දෙන හැටි, ඊළඟ ලියන විභාගයේ කොහොමද ලියන්නේ, ඊළඟ ඉන්ටර්වයුව එකට කොහොමද මුහුණ දෙන්නේ, තමන් මොනවද කියන්නේ, තමන්ගේ අදහස් කොහොමද ප්‍රකාශ කරන්නේ වගේ වැදගත් දේවල් ගොඩාක් මේ පන්තියේදී කියලා දෙනවා. එතකොට විශේෂත්වයක් තමයි මේ උගන්නන පන්තිය තනිතනිවම කරන්නේ. ඒ නිසා මේකට අවශ්‍ය කරන තමන්ට කියාගන්න බැරි, ලියාගන්න බැරි, අදහස් ප්‍රකාශ කරන්න බැරි දේවල් තනිතනිවම උගන්නන නිසා ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලත් දැන් අපි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අයටත් මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපේ ආයතනයට සම්බන්ධ නොවී වෙනම වෙනත් ආයතනවලට සම්බන්ධ වෙලා හරි තනියව හරි පුරවැසිභාවයට අයදුම් කරන අය අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලගේ ජපන් භාෂාවේ අවශ්‍යතාවයත් අපිට සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්. ඉතින් මේකට ඇත්තටම අය කිරීමක් කරනවා ඒ ජපන් භාෂා ගුරුතුමා එක්ක තනියම කරන නිසා. ඉතින් මේකට හොඳ කෙනෙක් ඉන්නවා මේ ගැන බලා කරන්න ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එවන්න. එතකොට අපි ඔයාලට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්නම්.